අද ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මයිගන් සර්කල් YouTube channel එක ගැන තවත් brand new video එකකට. අදත් ගෙනල්ලා තිනවා ටිකක් scientific පැත්තට බර වුණාට ගොඩක් tech පැත්තටත් බර වීඩියෝ එකක්. anyway අදත් වැඩි කතා කරන්නේ intro වැඩි අදින්න දෙන්නේ. මේ තියෙන්නේ videos දාන්න තුන්වෙනි සතිය. සමහරවිට මේක හතරවෙනි සතිය වෙන්න පුළුවන්. අද වීඩියෝ අපි කතා කරනවා quantum physics නෙවෙයි quantum computing ගැන. මොකද මට quantum physics ගැන කතා කරන්න තරම් ඥානයක් නැහැ ඒක. anyway සුබුරුවදී අද වීඩියෝ එකේ පෙළගැස්ම. මේව මම තනියෙන් හොයාගත්තුවා. මේ විස්තර වල වැරදි තියෙන්නත් පුළුවන්. හොඳ තියෙන්නත් පුළුවන්. හොඳ දේ විතරක් කරන් වැරදි අතාරින්න. quantum computer එක කියන්නේ මොකක්ද? මේ quantum computers වල තියෙන superposition සහ entanglement කියන දේ මොකක්ද? quantum computers වල තියෙන වාසි. quantum chips කියන්නේ මොනවාද? මේ වෙනකොට හදලා තියෙන quantum chips මොනවාද? මේ quantum computing දේ achieve කරද්දී අපිට එන බාධක හා අභියෝග. quantum computing වල අනාගතය. ඔයාලා දන්නවා අපි මේ වෙනකොට පාවිච්චි කරන laptop ඒවා, phone ඒවා, ඊතර පාවිච්චි කරන වගේ desktop ඒවා, අඩුම තරමේ වගේ අතේ තියෙන tablet එක වේවා මේ හැම එකම වැඩ කරන්නේ bit වලින්. හරිද? මේකේ එක සහ බිංදුව තමයි මූලික හරය ගත්තොත් වැඩ කරන්නේ. හැබැයි quantum computers වල තියෙන මේ bit නෙමෙයි, ඒකේ තියෙන qubits කියලා එකක්. කියන්නේ දැන් අපේ කම්පියුටර් එක වෙලාවකට පෙන්වන්නේ එක හෝ බිංදුව. හැබැයි quantum computer වල එකපාර බිංදුව එක කියන දෙකම පෙන්වනවා. ඒ කියන්නේ බිංදුව එක කියන bit දෙකම වැඩ කරනවා එකපාර. කොහොමරි මේ quantum කියන scene එකේම තියෙනවා superposition සහ entanglement කියලා දෙකක්. කොහොමරි මේ quantum computer වල superposition කියලා කියන්නේ qubit එකක් එකම වෙලාවේ බිංදුව හෝ එක දෙකම වුණා වගේ තියෙන එක. කියන්නේ හරියට ඔයා කාසියක් උඩ දානකොට කාසිය උඩ කැරගෙන වෙලාවේදී ඒක head tail කියන දෙකම represent කරනවා. ඔයාට කාසිය උඩ කැරගෙන time එකේදී කියන්න බෑ මේකේ headමයි තියෙන්නේ නැත්නම් මේකේ tailමයි තියෙන්නේ කියලා. මොකද ඒක වැන්නට පස්සේ තමයි බලාගන්නේ මේකේ head හෝ tailමයි තියෙන්නේ කියලා. ඒ වගේ මේ quantum computer එකට superposition අවස්ථාවකදී බිංදුව එක කියන දෙකම represent කරන්න පුළුවන්. අපි කාටවත් මේකේ තියෙන බිංදුවමයි මේ වෙලාවේ represent කරන්නේ නැත්නම් මේකේ එකමයි represent කරන්න කියලා කියන්න බෑ. ඊට පස්සේ මේ quantum computer වල entanglement scene එක තමයි qubits දෙක එකට strongly connect වෙලා තියෙන අවස්ථාවකදී ඔය qubit දෙකෙන් එකක් කියන අවස්ථාව වෙන්නොත් අනිකෙන් පෙන්වන්නේ බිංදුව කියන අවස්ථාව. ඊළඟට quantum computer වල වාසි. quantum computer කියන්නේ අපි daily කරන game play කරනවා, video edit කරනවා සහ internet එකේ යන ඒවා, ඒ වගේ සරල දේවල් වලට හදපු computer එකක් නෙමෙයි. quantum computer කියන්නේ ගොඩක් උඩ තැනක දේවල් වලට. ඒ කියන්නේ හරියටම කිව්වොත් super computer එකකටත් වඩා අභිභව යන දෙයකට හදන්න plan කරන සහ හදාගෙන යන ගමන් තියෙන යම්කිසි ප්‍රගතියක් තියෙන දෙයක් තමයි quantum computer කියන්නේ. මේ quantum computer වල ගොඩක්ම කට්ටිය කියන දේ තමයි මේකට encryption messages break කරන්න කොටක් පුදුම විදියට පොඩි වෙලාවක් යන්නේ කියලා. WhatsApp එකේ encryption කියලා method එකක් තියෙනවා. ඔය method එකේදී අපි දැන් කාට හරි message එකක් යවද්දී කිසිම කෙනෙක්ට අනිත් එහා පැත්තේ එක්කෙනාගේ ෆෝන් එකට මැසේජ් එක යන්නේ නැතුව මැසේජ් එක යන ගමන් තීදි මගෙන් ලොග් වෙලා බලන එක්කෙනෙක්ට ඒ මැසේජස් බලන්න බෑ. හරියටම ගොත් WhatsApp කම්පැනි එක නම් කියන්නේ කම්පැනි ඉන්න කට්ටියටවත් මේ WhatsApp එකේ encrypt වෙන මැසේජ් decrypt කරන්න බෑ කියලා. මම හිතන්නේ එහෙම බැරි වෙයි කිමයි කියලා. හැබැයි ඒක බැරි වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔය normal encrypted encryption message එකක් සාමාන්‍යයෙන් සමහර විට super computer එකට ඒක විසඳලා හරි message එක එළියට ගන්න මාසයක් යන්න පුළුවන්, අවුරුද්දක් යන්න පුළුවන්, සමහරට අවුරුදු මිලියන ගණක් ගියත් encryption messages අපි decrypt කරගන්න බෑ. anyway මේ වගේ quantum computer එකකට encryption breaking කියන එක ඉතාම සුළු දෙයක්. සාමාන්‍යයෙන් ගොඩක් strong විදියට encrypt කරපු message එකක් වුණත් මේ quantum computer එකකට break කරන්න යන්නේ සුළු වෙලාවක්, සාමාන්‍යයෙන් අඩුම පැයක් වගේ යන්නේ වගේ ලයින් නැත්නම් කතන්දර යන්නේ. හැබැයි ඉතින් super computer එකත් එක්ක බලද්දි මේ quantum computer super computer හසට පොළ වගේ. ඒ වගේමයි AI models training කරන්නත් මේක පාවිච්චි කරනවා. ඒ වගේම climate simulation වගේ දේවල් වලට ඊපස්සේ medicine පැත්තටත් සෑහෙන පාවිච්චි කරනවා. ඒ වගේමයි quantum computer අපිට අපේ අභ්‍යවකාශයේ විශ්වයේ එක්ස්ප්ලෝර් කරමු නැති දේවල් එක්ස්ප්ලෝර් කරන්න සහ තාමත් කැල්කියුලේට් කරමු නැති දේවල් කැල්කියුලේට් කරන්න ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් ක්ලාසිකල් කම්පියුටර් එකකට, ඒ කියන්නේ මේ දැන් තියෙන normal කම්පියුටර් එකකට විසඳන්න අවුරුදු මිලියන ගණන් යන ගණිත ගැටලුවක් වුණත් quantum computer එකකට පැයකින් විනාඩි ගාණෙන් වගේ විසඳලා දාන්න පුළුවන්. එතනින් පස්සේ මාතෘකාව quantum chips. හරිද? කොහොමද දන්නවා? අපේ ෆෝන් එකට, desktop එකට, laptop එකට, tablet එකට සහ අපි පාවිච්චි කරන ඕනම ක්ලාසිකල් කම්පියුටර් එකකට chip එකක් තියෙනවා. chip එක තමයි ඔය කම්පියුටර් ඕනම එක brain එක. මේ quantum chip එකක් කියන්නේ එකපාර qubit මිලියන ගාණක් process කරන්න පුළුවන් පට්ට powerful
අයිටම් එකක්. කොහොම මේ ක්වොන්ටම් චිප් එක සාමාන්‍යයෙන් වැඩ කරන්න නම් සෙල්සියස් අංශක ඍණ 273ක් වගේ ඒ තත්ත්වයක මේ ක්වොන්ටම් චිප් එක තියෙන්න ඕනේ වැඩ කරන්න. ක්වොන්ටම් චිප් එක හීට් එන එක කොහෙත්ම වෙන්න ඕනි දෙයක් නෙමෙයි. ඒක එහෙම නොවි දිගටම තියාගත්තොත් තමයි ඒකේ ප්‍රොසෙසින් ස්පීඩ් එක ගන්න පුළුවන්. කොහොමද ඒකේ ප්‍රොසෙසින් ස්පීඩ් එකත් එක්ක ලොකු හීට් එකක් අල්ලන ඇති අනිවාර්යයෙන්. ඊට පස්සේ කතා කරනවා නවතම ක්වොන්ටම් චිප්ස් ගැන. ක්ලාසිකල් කම්පියුටර්ස් වල තියෙන්නේ සිලිකන් චිප්ස්. ඒවට අනිවාර්යයෙන්ම ප්‍රොසෙස් ලිමිට් එකක් තියෙනවා. හැබැයි ක්වොන්ටම් කම්පියුටර්ස් වල තියෙන්නේ ක්වොන්ටම් චිප්ස්. ඒවට ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එක නැතුව නෙමෙයි මේ ලෝකේ තියෙන ඕනම දෙයකට ලිමිට් එකක් තියෙනවා. හැබැයි අර ලිමිට් එකත් එක්ක බලද්දී මේක හසර පොළොව වගේ. ක්වොන්ටම් චිප්ස් කියන්නේ පට්ට ධාරිතාවක් දරන්න පුළුවන් පට්ට ප්‍රොසෙසින් පවර් එකක් තියෙන චිප් జాතියක්. අපි ක්වොන්ටම් චිප්ස් හදන සහ ක්වොන්ටම් කම්පියුටර් කියන සීන් එකේ ඉන්න කම්පැනිස් ගත්තොත් උතන උඩම ඉන්න IBM. ඉතින් එදා ඉඳන් කම්පියුටර්ස් ලෝකෙට ආපු දවසේ ඉඳන් එදා ඉඳන් ඉන්න කම්පැනියක් IBM කියන්නේ. IBM සෙට් එකයි ඊට පස්සේ Microsoft සෙට් එකේ ඉන්නවා, Google ලා ඉන්නවා, තව ගොඩක් කට්ටිය නේ, කිමිකිනු ගොඩක් කට්ටිය. කොහොම හරි ක්වොන්ටම් චිප්ස් කිහිපයක් ගැන මම කතා කරන්නම් කම්පැනිස් වලින් රිලීස් කරපු. Microsoft ලා ක්වොන්ටම් චිප් එකේ නම තමයි Majorana 1. හරිද දන්නේ කොහොම Majoranaද Majoranaද දන්නේ කොහොම හරි වචනේ ස්පෙල් කරලා හරිද දන්නේ කොහොම හරි වචන ටික කොහොමත් මේ වීඩියෝ වැටේ. ඊට පස්සේ Amazon කම්පැනි එකේ ඉන්නවා. එයාලා හදලා තියෙනවා Ocelot කියලා එකක්. හරි Microsoft ලා චිප් එක පාවිච්චි වෙන්නේ topological qubits. මේකේ cat qubits කියලා જાතියක් පාවිච්චි වෙන්නේ. ඒ Google ලා Willow qubit 105ක චිප් එකක්. AI model training වගේ දේවල් වලට ගොඩක් useful කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ IBM වල Heron කියන චිප් එක ගොඩක් ඔය cloud computing පැත්තට ලොකු ටාගට් එකක් තියෙන කම්පියුටර් චිප් එකක්. ඒ වගේම තමයි මේ quantum chip එක qubit 156ක චිප් එකක්. චයිනා වලත් ඒක මට කම්පැනි හොයාගන්න බැරුණා. කොහොම හරි චයිනා වලිනුත් චිප් එකක් රිලීස් කරලා තියෙනවා. ඒක Google ලා Willow කියන quantum chip එකට සමානයි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේ quantum computing එහෙම නැත්නම් quantum පරිගණකවල වැඩේදී අපිට එන බාධක සහ අභියෝග. එක තාමත් අධිසීතල cooling system තියෙන්න ඕනේ මේ කම්පියුටර්ස් වල තියෙන chips වැඩ කරන්න නම්. ඒ වගේමයි quantum programming වලට ගොඩක් special tools අපිට ඕනේ වෙනවා. ඒ වගේමයි qubits වල ඒකට සිංහල වචන කියන්නේ විසංයෝජනය කියලා. මටත් ඒක සාමාන්‍යයෙන් කොහොත් හරියට තේරුම් ගන්න කොහොම හරි bits වල ඒ වගේ unstable issue එකක් තියෙනවා. ඒක තාමත් fix වෙලා නැහැ. ඊට පස්සේ quantum computing වල අනාගතය. quantum computing කියන දේ අනාගතේ ලොකු revolution එකක් වෙයි. හැබැයි ඕක පොඩ්ඩක් වැරදි පැත්තකටත් ඕක case එකක් වෙනවා. මොකද දැන් ඔය quantum computer එකට encryption messages බින්දලා දාන්න පොඩි කාලයයි නම් යන්නේ. එතකොට අපේ පෞද්ගලිකතාවය සම්බන්ධ ලොකු ගැටලු රාශියක් මතුවෙනවා. එතනින් පස්සේ ඔය ක්වොන්ටම් කම්පියුටරේ ඔය දිගට ගිහිල්ලා AI පැත්ත ඕකෙන් ට්‍රේනින් කරන්න ගන්නවා කියන්නේ. එතකොට ඒ AI දියුණු වීම සම්බන්ධයෙන් ගොඩාක් ලොකු තැනකට යනවා ඒ සීන් එක. ඊට පස්සේ අභ්‍යවකාශ වැඩවල දුනොත් ඔය සාමාන්‍යයෙන් අපිට දැන් තියෙනවට වඩා සාමාන්‍ය මට නම් හිතෙන විදිහට මම අර කලින් වීඩියෝ එකේ කතා කළා warp drive ගැන. ඔය warp drive ටෙක්නොලොජි එක අපිට අන්ලොක් කරගන්නත් ක්වොන්ටම් කම්පියුටර්ස් ලොකු උදව්වක් වෙයි. දැන් තියෙන තත්ත්වය තමයි ක්වොන්ටම් කම්පියුටර් එකක් මේ ක්වොන්ටම් චිප්ස් වල දැන් ඒගොල්ලෝ දන්නවා එයාලා මිස්ටේක් වලලා වෙන මිස්ටේක් එයාලම නිවැරදි කරගන්න සාමාන්‍යයෙන් කියන විදිහට 150ක් විතර මේ වෙනකොට හදලා තියෙන 150ක් ඊට ආසන්න ප්‍රමාණයක් සමහරට ඊට වැඩිත් වෙන්න පුළුවන්. කොහොමද 180ක් 175ක් වගේ නෑ. ඒ ගන්නට වගේ ක්වොන්ටම් කම්පියුටර්ස් මේ වෙනකොට බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. මීට වඩා දේවල් මේක කියන්න පුළුවන් කියන දේවල් තියෙනවා. විනාඩි 10කට වඩා වීඩියෝ හදන්නේ මේ වීඩියෝ එක බෝරින් වෙන හන්ද. anyway ක්වොන්ටම් කම්පියුටර් ගැන අද කතා කරන් දින මෙච්චරයි. තම channel එකට අලුත් එක්ක නම් පළවෙනි දින subscribe button එක ක්ලික් කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ සතියේ වීඩියෝ එක බලන්න ඕන නම් anyway වෙනදාගේම ඊළඟ සතියේත් අනිවාර්ය වීඩියෝ එකක් එනවා. ඊළඟ සතියේ වීඩියෝ හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අද සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.